ඉතින් iPhone කියලා පිළිගන්නවා Flash Network අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම. ඉතින් අද මාතෘකාව අරගන්න හිටියේ මම මේ කඩපිලිය කතාව නෙවෙයි මේ අවස්ථාවේ මාතෘකාව කරගන්න හිටියේ. මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පාට්ලි චම්පික රණවක හිටපු ඇමතිවරයා ගැන තමයි මම මගේ වීඩියෝ එක කරන්න හිටියේ. මොකද පාට්ලි කියලා කියන්නේ කවුද කියන එක සමාජයේ ගොඩක් දෙනෙක් දැනගත යුතු නිසා. ඉතින් ගොඩක් තොරතුරු හොයාගෙන වීඩියෝ එක කරන්න හිටියට කරගන්න බැරි වුණා සමා වෙන්න. ඊට කලින් අපේ මිනිස්සුන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක් මේ වෙනකොට සාකච්ඡා කරන්න ඇවිත් තියෙනවා. මෙන්න මේ මහා භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරු විසින් මංකොල්ල කාලා කියන එක මිනිස්සු දැන් ගමේ ගොඩේ කඩේ වැඩ කරන තැන වැඩිපුරම කතා වෙන දේ. ඉතින් කොහොමද මේ මිනිස්සුන්ට මේක සම්ප්‍රේෂණය වෙන්නේ? මේ මිනිස්සු මේක දැනගන්නේ අපේ ගම්වල මිනිස්සු එදිනදා වැඩ කරන මිනිස්සු මේක දැනගන්නේ එක්ක ෆෝන් එකෙන් එහෙම නැත්නම් ටීවී එකෙන්. ඉතින් ටීවී එක කිව්වොත් ගොඩාක් දෙනෙක් බලන්නේ අතරම හිරු ටීවී සහ දෙරණ එතනනුත් හිරු තමයි වැඩිපුරම බලන්නේ. ඉතින් හිරු එකේ කියන දේවල් ඇහුවා කියන්නේ බුදු සරණයි. හරිද? හිරු එක කියන්නේ තනි කරන බොරු මන් දන්නේ හිරු නාලිකාව ඇතුලේ වැඩ කරන එවුන් කොහොම වැඩ කරනවද කියන්නේ මම ඒකනේ එච්චරටම ලැජ්ජාවක් නැතුව කොහොමද මේ සමාජික ජීවත් වෙන්නේ කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් හිරු තමයි බලන්නේ. ඉතින් හිරු වලින් ප්‍රවෘත්ති බැලුවාම මිනිස්සුන්ගේ ඔළුව කුරුවල් වෙනවා. මිනිස්සුන්ට සැකයි හැබැයි. දැන් මේ වෙනකොට හිරු එකේ කියන ගොඩක් දේවල් පක්ෂ විපක්ෂ හැමෝටම සැකයි. ඒ මොකද හිරු එකෙන් ගහපු බොරු ඔක්කොම අතේපත් වෙලා තියෙන්නේ. අර බලන්නේ එකක් තමයි හොඳට පැහැදිලිව පේනවා ඕන තැනකට අහු වෙනවා. අනිත් ඒ නාට්‍ය ටික තියෙනවා. ඉතින් ඕක තමයි බැලෙන්නේ. හරිද? ඒවට මිනිස්සු හිරුවගේ ප්‍රවෘත්ති බැලුවට මිනිස්සුන්ට සැකයි ඇත්තටමද මේ ඇත්තද කියන්නේ කියලා. ඉතින් මිනිස්සු මේව සංවාද කරනවා කඩපිලට වැඩපොළට ගියාට පස්සේ. ඉතින් ඔය අනිත් එක තමයි ෆෝන් වල. සෝෂල් මීඩියා ගත්තොත් 95% බොරු කියන්නේ. තම්නේල් බොරු ගහන්නේ, ඒ කියන්නේ පට්ටපතුරු බොරු ගහන්නේ. ඉතින් මොකද ඒව සල්ලි වලට. මේ හැම දෙයක්ම සල්ලි වලටනේ යන්නේ. ඉතින් මට හිතුණා මේ ගැන පොඩ්ඩක් තේරෙන සිංහලෙන් කියලා දෙන්න. මොකද ඔයාලට වටීවි සාමාන්‍ය හැකර් කෙනෙක් කියන්නේ කවුද? හැකර් කෙනෙක් කියලා කියන්නේ මේවත් මෙහෙමයි. මේ මම පැහැදිලි කරන දේ මේ සම්බන්ධව පරිගණක විද්‍යාව සම්බන්ධව හොඳටම දැනුම තියෙන කෙනෙක් කිව්වොත් මේක මීඩියටි බරපතල විදියට වෙනස් වෙනවා කියන්නේ. හරිද? මොකද ඒකට දාන වචන, ඒවා හඳුන්වලා දෙන විදිය, උදාහරණ මේ හැම දෙයක්ම වෙනස්. හැබැයි මම බොහොම සරලව කියන්නේ ගමේ ගොඩේ මිනිස්සුන්ට මේක තේරෙන්න. එහෙම නැතුව මේ ගොඩක් දක්ෂ දියුණු මිනිසුන්ට නෙමෙයි. හරිද? මොකද මට අවශ්‍යතාවය තියෙන්නේ කොළඹට මේ වීඩියෝ එකේ දකින්න නෙමෙයි. මේ ගමේ ගොඩේ අපි වගේම මිනිස්සු දේවල් නොතේරෙන මිනිසුන්ට යම්කිසි දැනුමක් ලබා දෙන්න. ඉතින් මම ඒ වගේම මේක පැහැදිලි කරන්නේ දැනට මේ ප්‍රශ්නේ තියෙන තැන අනුව. හරිද? මේක සමහරට ඉස්සරහදී විමර්ශන කරලා ඒවයි තොරතුරු මීඩියා වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන සරල තත්ත්වය තමයි මම කියන්නේ. සරලව පැහැදිලි කරන්නේ. මේකට සමහරට රජයේ මිනිස්සු සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මහ බැංකුවේ මිනිස්සු සම්බන්ධ වෙන්න, භාණ්ඩාගාරයේ මිනිස්සු සම්බන්ධ වෙන්න, රජයේ නිලධාරීන් මේකට උදව් දීලා වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම විමර්ශන වලින් පස්සේ ඒක නිසා ඒක කාටවත් චෝදනා කරන්න බෑ. තාම විමර්ශන යන නිසා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේ ගැන මිනිස්සුන්ට මතු පිටින් මේ කතාව තේරෙන සිංහලෙන් කියලා දෙන එක තමයි මම try කරන්නේ. කතාව දිග වැඩි වුණාද මන්ද. කොහොමුණත් ඉතින් හැකර් කෙනෙක් කියන්නේ කවුද? පරිගණක විද්‍යාව සම්බන්ධව හොඳට දන්න මොකක් හරි පරිගණක සිස්ටම් එකක් බ්ලොක් කරගෙන ගිහිල්ලා ඒ අදාළ නීති විරෝධී ක්‍රියාව කරන කෙනාට තමයි කෙනෙක් හෝ පිරිසක් එයාට තමයි හැකර් කියලා කියන්නේ. හරි. මොකද්ද මේ හැක් කරනවා කියලා කියන්නේ? උදාහරණයකට ගන්න ඔයාලගේ Facebook account එක. ඒක ඔයාලා ගාව පුජ්‍යලිකයිනේ private තමයි ඔයාලගේ Facebook account එක. කාටවත් email එක දෙන්නෙත් නැහැ, කාටවත් password එක දෙන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඔයාලගේ පුජ්‍යලික දෙයක්. හැබැයි මම කරන්නේ මොකද්ද? කොහොම හරි ඔයාගේ පාස්වර්ඩ් එක හොයාගෙන හරි එහෙම නැත්නම් ඊමේල් එක හොයාගෙන හරි කුමන ලින්ක් එකක් එවලා වෙන්න පුළුවන්. ඔය පාස්වර්ඩ් එක ඊමේල් එකේ කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා මෙන්න මේ ලින්ක් කතාව පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? මේක මම දන්නවද? මම කියන්නේ ඒකයි හැම වීඩියෝ එකකම මේ ගැන කතා කරද්දි මම ඔයාලට කියලා ඇති. මගේ වීඩියෝ බැලුවා නම් දන්නවා. මේ දුෂ්කර පළාත්වල ඉන්න ඉගෙනගත් බුද්ධිමත් පිරිස පවා තාක්ෂණය අතින් තොරතුරු තාක්ෂණය සහ දැනුම අතින් පොතේ දැනුම තියෙන ඉඩ තියෙනවා. හැබැයි මෙන්න මේ දේවල් සම්බන්ධව බුද්ධිය ගොඩක් අඩුයි. අවංකවම කතාව. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් මේ ළඟදී ගියා දැනට මාස කිහිපයකට කලින් BOC ලංකා බැංකුවේ ලෝගෝ එකත් එක්ක ලක්ෂයක මුදල් තෑගි දිනලා තියෙනවා. මේක ක්ලික් කරන්න මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න කියලා WhatsApp එකේ සෑහෙන්න ලින්ක් එකක් කියන්නේ ෂෙයා වුණා. සෑහෙන්න ෂෙයා වුණා.
මට මතකයි WhatsApp group එකට ඉස්කෝලේ WhatsApp group එකට ඉස්කෝලේ ටීචර් කෙනෙක් පවා මේක දාලා තිබුණා. හරිද? ඉස්කෝලේ ටීචර් කෙනෙක් පවා WhatsApp group එකට ළමයින්ගේ පන්තියේ group එකට දෙමව්පියන්ට මේක දාලා තිබුණා. ලක්ෂයක් දිනා ගන්න පුළුවන්. ওই වගේ අවස්ථා ගණනාවක ඔයාලගේ Messenger වලට, WhatsApp වලට, Viber වලට, Imo වලට ඕන තරම් link ඇවිල්ලා ඇති. fake link. හැබැයි ඔයාලා හිතන්නේ ඒක fake කියලා. ඔයාලා මොකද්ද කරන්නේ? ඒ link එක click කරනවා. ඒ link එක click කරපු ගමන් එහා පැත්තෙන් ඔය hacker වරු කරන්නේ ඒක link කරලා log වෙච්ච ගමන් වෙන්නේ log වෙන්න දෙයක් නැහැ link කරා නම් ඇති. ඔයාලගේ phone වල තියෙන ඔයාලගේ පුද්ගලික තොරතුරු, ඊට පුද්ගලික email, password, bank account, ඔයාලගේ photos තියෙනවනම් message තියෙනවා මේ සේරගෙම පද්ධතියේ පාලනය ඒ අදාළ පුද්ගලයන්ට අරගන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද දන්නවද? ඔයාලගේ account තියෙනවා නම් ඒව සුද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලගේ රහසිගත ෆොටෝස්, පුද්ගලික ෆොටෝස් අනම්මන මැසේජස් තියෙනවා නම් ඒ කට්ටියව අරගන්නවා. ඔයාලගේ Facebook account වල ඒ කට්ටිය log වෙලා එක එක જાතිය විකාර කරනවා. අන්තිමට මොකද කරන්නේ? ඒ ෆොටෝස් ඔයාලගේ අපි හිතමු නේකඩ ඔයාලා නිකන් ෆ්‍රී ෆොටෝ එකක් ගහලා තියෙනවා කියන්නකො ලස්සන ඇගේ ලස්සන බලා ගන්න. හරි නැත්තම් කොල්ලෙක් එක්ක ඉන්න එකක් කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක, කොල්ලෙක් නම් කෙල්ලෙක් එක්ක මොකක්ම හරි පුද්ගලික දේවල් තියෙනවා කියන්නකො. ඒ දේවල් නැවත ඔයාලට එවලා ඔයාලට තර්ජනය කරනවා. ඔයාලා බ්ලැක්මේල් කරනවා. ඊට අමතරව එක එක ගෲප් වල ඒවා බෙදා ගන්නවා, ෂෙයා කර ගන්නවා. ඉතින් ඔන්නෝක තමයි සරලවම හැක් වෙනවා කියලා කියන්නේ. ඉතින් ওই ක්‍රම කීපයකට ඔක හැක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ පාස්වර්ඩ් අරගෙන තියෙන්න පුළුවන්, ඊමේල් ඇඩ්‍රස් මාර්ගයෙන්, ලින්ක් එකක් මාර්ගයෙන් ඔන්න ඔය විදිහට ඔයාලට එවනවා. ඔයාලගේ WhatsApp එකට, Facebook එකට කොහෙට හරි. ඔයාලා මේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඒ හැකර්ලා අතට ඔයාලගේ විස්තර ටික යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දන්නේම නැහැ, ඔයාලම දන්නේ නැහැ. ඔයාලා දන්නේ නැතුව ඔයාලගේ account හිස් වෙනවා, Facebook profile මේව් වෙනවා, Facebook account හැක් වෙනවා, වැඩ කරනවා, ඔයාලගේ photos එළියට ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් ලොකු ජරමර ගොඩක් වෙනවා. මම මේ තේරෙන සිංහලෙන් බොහොම සරලව කිව්වේ ඔය අත්දැකීම ඔයාලටත් ඇති. ඔය විදිහට link ඔයාලටත් ඇවිල්ලා ඇති. මතක තියාගන්න මේ වගේ link click කරලා තියෙනවා නම්, ඒවට log වෙලා තියෙනවා නම් අහන්න දෙයක් නැහැ. බැංක් account හිස්වීම කෙසේ වෙතත් ඔයාලගේ ෆෝන් වල තියෙන ගොඩාක් data ඒ අය අතරපත් වෙලා ඇති. ඕක තමයි ඔය ෆොටෝ ලීක් වෙනවා අනම්මනම් කිය දඟලන්නේ ඔන්නෝව තමයි ගොඩක් දුරට වෙන්නේ. ඉතින් මෙන්න මේකත් ඒ වගේ ප්‍රශ්නයක්. හැබැයි මීට වැඩිය බොහොම සංකීර්ණ විදියට වෙන්නේ නැත්තේ. හරිද? දැන් ගොඩාක් අය මේ ගමේ ගොඩේ කඩේ පිළේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහ බැංකුව මංකොල්ල කාලා. කොයි විදියටද අර රනිල්ගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කාලේ වගේ මහ බැංකුව මංකොල්ල කාලා. ඕක තමයි මේ මිනිස්සු දන්න එකම දේ කියන්නේ. ෆෝන් පාවිච්චි කරනවා තමයි. ටීවීත් බලනවා තමයි. සෝෂල් මීඩියා වල ඉන්නවා තමයි. හැබැයි මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද ගොඩාක් ඒවා බර වචන. ඒ වගේම මොකද්ද මේ හැක් කරනවා කියන්නේ? කොහොම හරි මේ මිනිස්සු දන්නේ ඩොලර් මිලියන 2.5ක් නැති වෙලා. ඒකේ වටිනාකමවත් දන්නේ නැහැ. ඩොලර් මිලියන 2.5 ලංකාවේ මුදලින් කීයද කියනවත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු දන්න එකම දෙයයි මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් නැති වෙලා තියෙනවා. මේකට කෙලින්ම රජයේ වග කියන්න ඕන කියලා. ඔන්න ඔච්චරයි දන්නේ. රජයේ මංගුල්ල කෑව කියන එක තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඔව් සමහරට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මේකට රජයේ නිලධාරීන්ම හරි රජයේ මැති ඇමතිවරු සම්බන්ධයිද කියන අපි දන්නේ නැහැ. කොහොම වුණත් දැනට විමර්ශන යන නිසා ඒ ගැන කියන්න දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. මෙන්න මේ සිද්ධිය පැහැදිලි කරන එක විතරයි කරන්නේ. ඉස්සරහදී අපිට පුළුවන් මේක ඇත්තටම රජයේ නිලධාරී සම්බන්ධයිද, මැති ඇමතිවරු කවුරු හරි සම්බන්ධයිද, මහ බැංකුවේ භාණ්ඩාගාරයේ කවුරු හරි සම්බන්ධයිද, කවුද මේක කරලා තියෙන්නේ කියලා විමර්ශන වලින් සාධාරණව විමර්ශනය කරොත් ඒකේ තොරතුරු ආවොත් දැනගන්න පුළුවන්. එහෙම නැතුව බෑනේ. ඉතින් කොහොම හරි මට පැහැදිලි කරන්න ඕනේ මෙතන වෙලා තියෙන දේ. මේ ඩොලර් මිලියන 2.5 කාටද යවන්න හදන්නේ? යවන්න හදලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු සමාගමකට. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරන ඒ කියන්නේ ඒ කාලේ වෙච්ච සිදුවීමක්. ඒකට අදාළව ගෙවන්න තිබුණු පියවන්න තිබිච්ච ඩොලර් මිලියන 2.5ක් තමයි මේ ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවන්න හදලා තියෙන්නේ. මේ කට්ටිය තොරතුරු හොමාරු කරගන්නේ මොනවයින්ද? ප්‍රධාන වශයෙන් ඊමේල් හරහා. හරිද? ඊමේල් හරහා තමයි තොරතුරු හොමාරු කරන්නේ. දැන් අපි මේ channel එක කරන ඕනේ. මේ channel එක කරනකොට දැන් මගේ SL Farmers කියලා YouTube channel එකකුත් තියෙනවා. farming පැත්ත, වගා සම්බන්ධ පැත්ත. ඉතින් ඒකේ මම සහ ඇමරිකන් එක YouTube එක Google එක ඇමරිකාවේ ඇමරිකන් ඒ සමාගම අතර තොරතුරු සංවේදනය කරගන්නේ ඊමේල් හරහා. හරිද? ඊමේල් හරහා තමයි සංවේදනය කරගන්නේ. දැන් මේ මගේ වාරික කියන්නේ මට සල්ලි එනවනේ YouTube channel එකෙන්. ඉතින් ඒ සම්බන්ධව ගණදෙනුව සිද්ධ වෙන්නේ මේ ඊමේල් එක හරහා. ඊමේල් හරහා. හරිද? ඒතර අපි තොරතුරු සංවේදනය කරන්නේ ෆෝන් කෝල් වත් WhatsApp කෝල් වත් නෙමෙයි ඊමේල් හරහා. තනිකරම ඊමේල් වලින්. එතකොට මේ අතරට මැද්දෙන් එක්කෙනෙක් සෙට් වෙලා
Google සමාගමත් එක්ක මම වගේ ඊමේල් හුවමාරු කරගන්නවා. හරිද? දැන් මට මගේ SL Farmers කියන ඇග්‍රිකල්චර් channel එකට මාස්පතා පේමන්ට් එකක් එනවා. මේ පේමන්ට් එක ඊමේල් හරහා තමයි අපි තොරතුරු හුවමාරු කරගන්නේ. ඒතර මැද්දෙන් එක්කෙනෙක් සෙට් වෙලා මම වගේ මගේ පද්ධතියට ඇතුල් වෙලා මම වගේ තොරතුරු හුවමාරු කරගෙන ඒ මගේ මාසික පඩිය තියෙනවනේ. මේකට ගෙවන ගාණ වෙන account එකක් ඉදිරිපත් කරලා මම වගේ කතා කරලා ඒ සල්ලි ඩිරෙක්ට්ම මට එන්නේ ඒ අතරමැදි පුද්ගලයාට හැකර්වරයාට දාගන්නවා. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි උතනත් වෙන්නේ. අපේ රජයේ මහා භාණ්ඩාගාරයේ ඒ ඕස්ට්‍රේලියානු සමාගමයි තොරතුරු හුවමාරු කරගන්නවා ඊමේල් හරහා මැද්දෙන් එක්කෙනෙක් සෙට් වෙනවා පද්ධතිය විඳගෙන ඒ විඳගත්තේ කොහොමද කියන්න දන්නේ නැහැ. ඒකට සමහරට බොහෝ දුරට මහ බැංකුවේ මේකට අදාළ නිලධාරියෙක් කවුරු හරි සම්බන්ධ වෙන්නේ නැති නැත්නම් ලේසියෙන් භාණ්ඩාගාරය සහ ඕස්ට්‍රේලියානු සමාගම අතර තියෙන පද්ධතියකට සෙට් වෙනවා කියන එක අමාරු වැඩක්. හැබැයි මෙහෙම රෂියන් වල ඉන්න හොඳ හැකර්ලා, ඇමරිකන් වල ඉන්න හොඳ හැකර්ලා, ඒ කියන්නේ රෂියන් වල ඉන්න සුපිරිම හැකර්ලා. හරිද? ඉතින් ඕන කෙනෙකුට සම ඩොලර් මිලියන් 2.5 කියන ලොකු ගාණක්. හරිද? ඩොලර් මිලියන 2.5 පොඩි ගාණක් නෙමෙයි. ඉතින් කොහොම වුණත් මේවයි තොරතුරු බොහෝ දුරට ඔය හැකර්ලාට බොහෝ දුරට තොරතුරු යන්නේ පද්ධතිය විඳ ගන්න හැකියාව ලැබෙන්නේ බාහිර පාර්ශවයක් කවුරු හරි සහයෝගය දෙන්න ඕන. හරිද? බොහෝ දුරට එහෙමයි වෙන්නේ. ඉතින් බොහෝ දුරට මෙතනත් එහෙම සම්බන්ධතාවයක් තියෙන්න ඉඩ තියෙනවා. කොහොමද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ පවත්වනවා. බලමු මේක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොහොම හරි මේ මහා භාණ්ඩාගාරයෙන් ඕස්ට්‍රේලියානු සමාගමට දාපු සල්ලි මැද ඉඳන් වෙන කෙනෙක් වෙන දේවල් ඕස්ට්‍රේලියානු සමාගම වගේ රඟපාලා කතා බහ කරලා ඊමේල් හුවමාරු කරගෙන ඒ සල්ලි මේ account එකට දාගත්තු එක තමයි මේ කරගෙන තියෙන්නේ. මෙතුම මහා භාණ්ඩාගාරයෙන් උස්සලවත් හංගලවත් මංගොල්ල කාලවත් නෙමෙයි. මේ සමාගමකට යවන සල්ලි මැද ඉඳන් කෙනෙක් ඒ සමාගම වගේ කතා කරලා විශ්වාසය ගොඩනගාගෙන මේ පැත්තට සල්ලි ටික තමන්ගේ පැත්තට ඇදගත්තු එක තමයි මේ කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන කෝ ලංකාවේ සයිබර් ක්‍රයිම් එක. හරිද? සයිබර් අපරාධ සම්බන්ධ කට්ටිය කොහෙද හිටියේ? අපේ නැද්ද වැඩ්ඩෝ? මහා භාණ්ඩාගාරයේ සතුව නැද්ද? තමන්ගේ පද්ධතිය හැක් වෙනවා නම්, හැක් කරලා තියෙනවා නම්, හරිද? තමන්ගේ තොරතුරු එළියට යනවා කියලා පොඩි හරි දැනුමක් නැත්තම් මෙහෙමයි. ඇමරිකාවේ සමාගමුත් ඕන තරම් හැක් වෙනවා. හරිද? සුපිරිම වැඩ්ඩෝ ඉඳලා මම නැහැ කියන්නේ. ඒවට අපේ රට කියන්නේ ඇමරිකාව නෙමෙයිනේ. අපේ භාණ්ඩාගාරය කියන්නේ ඇමරිකානු මහා භාණ්ඩාගාරය නෙමෙයි. මේක දුප්පත් අමාරුවේ යන රටක්. ඉතින් එතන වගකීමක් තියෙන රජයේ පැත්තෙන් මහා භාණ්ඩාගාරයේ සතුව. ඉතින් බලමු කොහොමද පව්කාරයට ගල් ගහන්නේ කියලා. වැඩිකාරයට දඬුවම් දෙන්නේ කොහොමදත් කියලා බලාගෙන ඉමු. හැබැයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය කතන්දරය තමයි. තේරෙන සිංහලෙන් මම මේ කියන්නේ මේ කොළඹ ඉන්න දැනුගත් සුපිරි පැලැන්ති අයට නෙමෙයි මම මේ කියන්නේ මේ ගමේ ගොඩේ මගේ වීඩියෝස් බලන මිනිස්සුන්ට තමයි මම මේ කියන්නේ. කවුරු හරි තේරෙන්නේ නැති එකේ බලනවා නම් උන්ට තේරෙන්න. හරිද? වෙලා තියෙන සන්තෑසිය ඔන්නෝක තමයි කෙටියෙන්ම. හරිද? ඉතින් අපේ ඉන්න නිලධාරී මොකද්ද මේ වැඩේ වෙනකන් ඒකට දැනුවත් උන් නැද්ද? කවුරු හරි පද්ධතිය හැක් කරලා කියන එක මීටරුන් නැද්ද? මොකද පරිගණක වැඩ්ඩෝනේ ඉන්නේ. වැඩේ තියෙන අපේ පරිගණක වැඩ්ඩෝ ඉන්නේ ඔය වැල් චිත්‍රපටි උඩුගත කරන්නේ. ඒ කියන්නේ අපේ ඔය සිංහල කෙල්ල කොල්ලෝ අහුනේ ළඟදී සෑහෙන පිරිසක් මේ වීඩියෝ කරලා වෙබ්සයිට් වලට දැම්ම කියලා. අන්න ඒ වගේ මිනිස්සු අල්ලන්න නම් අපේ ඉන්න නිලධාරී සුපිරිම වැඩ්ඩෝ. ගණිකා නිවාස වටලන්න සුපිරිම ගණේ වැඩ්ඩෝ. හැබැයි වැඩකට වැඩක් කරන්න ගියාම බඩ ගන්නවා ඈ. ඒක නම් 100%ක් ඇත. ඔය එක් එක්කත් වැඩ්ඩෝ නෙමෙයි. යාළුවෝ ඔවුන් දන්නේ මේ ඔය වැල් චිත්‍රපටිය රංගපාලා අප්ලෝඩ් කරපු උන් අල්ලන්න විතරයි. ඒ ඇරෙන්න උන්ට මේ ලෝකේ වැඩක් පුළුවන් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. නැත්තම් මේ වගේ දේවල් මෙහෙම සිද්ධ වෙන විදියකුත් නැහැ. හරිද? වැඩෙක් නම්. හරිද? වැඩෝ හිටියා නම් නැත්තම් ඇතුළ සම්බන්ධයි. නැත්තම් ඇතුළ සම්බන්ධයක් කෙලින්ම පැහැදිලිවම නැත්තම් ඇතුළෙන් සම්බන්ධයක් තියෙනවා. නැත්තම් ඇතුළෙන් සම්බන්ධයක් නැතුව කරා නම් අපේ ඉන්නේ උන් වැඩෝ නෙවෙයි. අත්‍තරම වැඩෝ නෙවෙයි. හරිද? වැඩෝ එළියේ. වැඩෝ එළියේ ඉන්නේ පද්දෝ මොකද උන් දන්නේ අර ටික කරන්න විතරයි. රජයේ ඉතින් රජයේ උන්ටත් ඕනේ ඒ වගේ එකක් අල්ලන්න තමයි. ඒ ඇරෙන්න වෙන මොකක්වත් දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. උන්ටත් ඕනේ ওই වැලක් දෙකක් අල්ලගෙන උන්ව නිවුස් එකක් ගාලා උන්ව මූණුත් එක්ක දාලා හරි ඔන්න ඔය වගේ කුප්ප වැඩක් කරන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. Tamanට කෙලවෙනකන් දන්නේ ඒ කෙලවිල්ලත් සුපිරිම කෙලවිල්ලක් තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි උතන සිද්ධ වෙලා තියෙන්නේ. බලමු ඉස්සරහට විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මේක දාලා තියෙනවා. බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊට අමතරව මේක එළියට නොදාපු එක.
හරිද? දැන් ඔය මාධ්‍යවල මීඩියා වලින් අනම්මනම් මිනිස්සු අහන්නේ මෙච්චර දවසක් මේක වෙලත් මෙච්චර දෙයක් වෙලත් ඇයි මුන් මේ වගේ එළියට දාන්න නැත්තේ මේක නෝන්ඩි වෙනකන් ඉන්නේ ඇයි කියලා. ඒකට රජයේ පැත්තෙන් දෙන පිළිතුර තමයි නෑ මේවා එළියට දැම්මහම වෙන්නේ අරක රහසින් හොයාගන්න බැරි වෙනවා. ඒකනේ කියන්නේ. ඒක තමයි කියන්නේ. මොකද එතකොට ඒ කට්ටියන්ට වක්‍රාකාරව සපෝට් එකක් දුන්න වෙනවා පැනලා යන්න. මේ සිද්ධියෙන් පැනලා යන්න. දැන් මේක දන්නේ නැති ගානට ඉඳලා දන්නේ නැහැ ඉතින්. එහෙමයි කියන්නේ. දන්නේ නැති ගානට ඉඳලා විමර්ශන කරලා අල්ල ගන්න එක තමයි ලේසි. හැබැයි කතාවේ ඇත්තක් තියෙනවා. මොකද මේවා එළියට ගියපු ගමන් උන් දැනගන්නෝ හරි වැඩේ පත් වුණා කියලා. එතකොට සියලුම දේවල් මකලා දාලා සියලුම දේවල් අතහැරලා දාලා උන් මිසින් වෙනවා. හැබැයි මේක දැනගෙන සූක්ෂම විදියට හොයාගෙන යනකොට උන් දන්නේ නැහැ මාට්ටු වෙලා ඉන්නේ කියලා ලස්සනට යමක් සෙට් කරලා අල්ල ගන්න පුළුවන්. දැන් නම් ඉතින් බොහෝ දුරට අපේ කට්ටියගේ ඒවා සෑහෙන ඉතින් පබ්ලික් කරලානේ තියෙන්නේ. මේ වෙනකොට ඉතින් උනුත් දන්නව වැඩේපත් වෙලා තියෙන්නේ කියලා තියෙන data අනම්මනම් මොනවාරි තියෙනවා නම් මේ වෙනකොට මකලා දාලා ඇති බොහෝ දුරට අල්ලන්න බැරි වේවි. මේ විදිහට ඇත්ත කතාව ඔය වගේ දේවල් බොහෝ දුරට එළියට දෙන්නේ අල්ලගෙන ඉවර වෙලා. ඒ අදාළ සයිබර් අපරාධකාරයා අල්ලගත්තට පස්සේ තමයි ඔය තොරතුරු ගොඩක් දුරට එළියට දෙන්නේ. ඉතින් මුදල් මංකොල්ල කෑම වගේනේ. ඉතින් කොහොම හරි දැන් මේ වෙනකොට අපේ රටේ නම් ඒක එළියට ගිහිල්ලා ඉවරයි. දැන් වැඩේ චාටර් වෙලා තියෙන්නේ. ඉතින් හැකර්ලා මේ වෙනකොට බොහෝ දුරට ඒ අදාළ පද්ධති ඩිලීට් කරලා දාලා විස්තර ඩිලීට් කරලා දාලා මිසින් වෙලත් ඇති ඉතින්. ඒවා කියන්න බෑ බොහෝ දුරට ඒක ඇති රජයේ පාර්ශවයෙන් කියන්නේ මේවා එළියට දුන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව මත කියලා. ඒකේ පොඩි සාධාරණකමක් තියෙනවා. මොකද එහෙම එළියට දුන්නොත් වෙන්නේ අරක තමයි. ඉතින් දැන් මේ වෙනකොට ලංකාව පුරාම මේ ගිහිල්ලා ඉවරයි, නිවුස් ගහලා ඉවරයි. ඉතින් අපරාධයක් කරා නම් ඒ හා සම්බන්ධ මිනිස්සු ඒ සේරම දත්ත ඩිලීට් කරලා ඇති. මොකද ඉතින් ඕවා ලියලා අතින් ලියලා මැසේජ් කරන දේවල් නෙමෙයි. ඕවා සම්පූර්ණම මේවා හරහා සිදුවන අන්තර්ජාලය හරහා සිද්ධ වෙන දේවල්. ඒ වගේම ඇත්තටම හැකර්ලාට ඒකේ පොඩි ලොකු හැකියාවක් තියෙනවා. පද්ධති සම්පූර්ණයෙන්ම බොඳ කරලා දානවා. LTT එකෙන් අපේ හමුදා වෙබ්සයිට් එකට ගැහුවා මතකනේ හැක් කරා මතකයි. ඉතින් ඒ කෙලාවේ සම්පූර්ණ විස්තර බොඳ කරලා දාලා තිබුණා, මකලා දාලා තිබුණා. ආයි ගන්න බැරි වෙන්න. ඉතින් ඒ වගේ දේවල් බොහෝ දුරට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේවා පබ්ලික් කරේ නැත්තේ කියන එක තමයි රජයේ පාර්ශවයෙන් කියන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ, කොහොමද හොයාගන්නේ, යට ගැහෙයිද උඩේයිද ඒවනම් කියන්න දන්නේ නැහැ. ඉතින් බොහෝ දුරට දැන් තියෙන තත්ත්වය අනුව නම් බොහෝ දුරට අපරාධ කරපු මිනිස්සු අල්ල ගන්නවා කියන එක පොඩි සංකීර්ණ ගතියක් තියෙනවා. මොකද මේවා එළියට ගියපු ගමන් ඒ පද්ධතිය හැක් කරපු අය, ඒ විස්තර ඩීටේල්ස්, ඒවා ලොකේෂන්, ඒ සේරම මේ වෙනකොට මකලා දාන එක තමයි කරන්නේ. මොකද පද්ධතියක් හැක් කරනවා කියන්නේ උනුත් වැඩෝ, සුපිරිම ගණයේ වැඩෝ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා සමාගමක් සහ අපේ භාණ්ඩාගාරය අතර සංනිවේදනයේ මැද්දෙන් පැනලා ඒක කඩාගෙන පැනලා කාටවත් නොදැනෙන්න ගේම ගහනවා කියන්නේ මුන් වැද්දෝ ඉතින්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය තත්ත්වය තමයි මේ වෙනකොට ඔය සම්බන්ධව තියෙන්නේ. එහෙනම් ගිහින් නම් හැමෝටම ජය වේවා, සතුටින් ඉන්න. ෆ්ලෑෂ් නෙට්වර්ක් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න, සබ් කරන්න, ඒ වගේම ෂෙයා පාරක් දාන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. වැරදි තියෙනවා නම් වැරදි හදාගන්න, අඩුපාඩු හදාගන්න. ඉස්සරහට ගොඩක් වැඩ කරනවා අපේ නාලිකාවෙන්. এডুকেෂන් පැත්ත, මොටිවේෂන් පැත්ත, ෆන් පැත්ත, කිඩ්ස් අනම්මනම් ගොඩාක් දේවල් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. සල්ලි හොයන්න බලාගෙන නෙවෙයි, කාගවත් උදව් අරගන්න ඒ වගේ දෙයකට නෙවෙයි. පුළුවන් උපරිමයෙන්ම දාලා තනිකරම මානසික විනෝදය තකා මොකක් හරි කරන්නත් එපා නේද? ගමේ ගොඩේ නිකන් ඉන්න බෑ කොන් වෙවි. ඉතින් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ, මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් ඉතින් මේ කාමරයක් හදාගෙන යන ගමන් තියෙන්නේ. පිටිපස්සේ ජනෙල් දෙක දක්වාගෙන වැඩේ කරන්නේ. බලමු ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් කරනවා. එහෙනම් ගිහින් නම් කිව්වා වගේම පාට්ලි චම්පි කරනවක හිටපු මුතුමා ගැන ඊළඟ වීඩියෝ එක දානවාමයි අනිවාර්යෙන්ම. ඉතින් එතකන් රැඳිලින්න අපිත් එක්ක. ගිහින් නම් හැමෝටම ආයුබෝවන්, ජය වේවා, සතුටින් ඉන්න.